මහා බලයති මහා අනුහස්සති ආනුභාව සම්පන්න වෙච්ච ඒකාන්තයෙන්ම මහත් එද බලයෙන් ලොව සසල කරවපු අපගේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ කුටිය තමයි මේක. කටි වටෙම ගිල වන්දනා කරගන්න අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ උපදිනකොටම අඟුලිමාල සංසාරේ ගග්ග බ්‍රාහ්මණික මන්තානි බැමිණියගේ පුත්‍රයා. එතකොට අපගේ අඟුලිමාල මහරහතන් වහන්සේ සංසාරේ මහා සත්‍යයට ආශ කර මොනතරම් අපරාධ කළා මොනතරම් දරුණු වුණත් කවදාවත් බොරු කියන මට කැමති නෑ. කවදාවත් අසත්‍යවාදී නෑ, සත්‍යවාදී. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ සත්‍යයෙන්මයි දමණය වුණේ. අපි දැන් තව චුට්ටකින් අඟුලිමාල සෑයට යනවා. එතකොට ඔයා අනිත් පිරිස අඟුලිමාල සෑයට ගියා. ඒ නිසා ඒ අඟුලිමාල මුලදී බොහෝ කල් වැඩ හිටියේ මේ කුටියේ. වැඩ ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ දමණය කරගෙන ඇවිල්ලා කැලෙන් එළියට එක්කන් ඇවිල්ලා ඒහි භික්ෂු පැවිද්ද ලබා දීලා සිවුරු පිරිකර ලබා දීලා මේ කුටියේ ඉඳ සැලැස්සුවා. මේ කුටියේ ඉඳලා අඟුලිමාල මුනිදුන් ගමට පිණ්ඩපාත ගිහිල්ලා එනකොට සිවුරු ඉරාගෙන එන්නේ පාත්‍රේ බිඳගෙන එන්නේ හේතුව සංසාරේ කර්ම විපාක මිනි මරපු පාප කර්මයේ ජීවිත විපාක දුන්නා. ලේ පෙරාගෙන මේ කුටියට ඇවිල්ලා තමයි ටික දවස් මොහොතක් හරි සැනසෙන්නේ. ආයෙ පහුදා උදේ යනකොට ඒ විදිහමයි. ඒ විදිහට මේ කුටිය තමයි අඟුලිමාල මුනිදුන් වැඩ හිටියේ. මේ කුටිය නම් දවසක් එළියට යනකොට පිණ්ඩපාතේ අනේ පිටිසිතුමාගේ මාලිගාව ළඟදී එක අම්මා කෙනෙක් කෑ ගහනවා. ඇයි දරුවා බිහි වෙන්නේ නැතුව. ඒ වෙලාවේ දුවගෙන ආපහු පිණ්ඩපාතේ යන එක නවත්තලා බුදුරජාණන්සේගෙන් ඇහුවා සුගන්ධ කුටිය ළඟදී ස්වාමීනි අම්මා කෙනෙක් දරුවෙක් බිහි වෙන්නේ නැතුව අඬනවා මොකද කරන්නේ? අඟුලිමාල සත්‍යයක් ක්‍රියා කරන්න කොහමද? මං සත්තු මැරුවේ නෑ කියලා. අනේ ස්වාමීනි මම මේ කොච්චර නම් සතු මැරුවද මේ අත් දෙකෙන්? නෑ අඟුලිමාල ඔබ යම් දවසක ආර්ය જાති උපන්නද? එදා ඉඳන් සත්තු මැරුවේ නෑ කියලා සත්‍ය කියන්නයි කිව්වා. ඒ සත්‍ය ක්‍රියාව කලේ ආංගර එහා පැත්තේ තියෙනවා සෑය අපි එතෙන්ට යනවා. ඒ සෑයගාවදී සත්‍ය ක්‍රියා කළා. ඒ දරුවා ඒ මොහොතේම බිහි වුණා. ඒ මෑණියන්ගේ කුසින් එදා ඉඳන් කල්පයක් පුරාවට අඟුලිමාල පිරිත මහ පිරිත වගේ බොහෝ දෙනෙකුට සිත සලසනවා ගැබිනි මාතාවන්ට උපදින දරුවන්ට. ඒ අඟුලිමාල මුනිදුන් එදා තමයි නිකලස් බවට ඒ අඟුලිමාල මුනිදුන්ගේ හිත නිදහස් වෙන්න පටන් ගත්තේ. මේ කුටියේ ඉඳලා ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ බුදුරජාණන්සේගෙන් අවසර අරගෙන කැලයට ගියා, වනරොදට ගියා. වනේ තමා පිරිනවම් පානකම් කැලයට වෙලා හිටියේ. කලක් වැඩ හිටි කුටිය තමයි මේ කුටිය. මේ අඟුලිමාල මුනිදුන්ගේ කුටියට අපගේ নমස්කාරය වේවා. මහා තෙද බල ඇති අඟුලිමාල මුනිදුන්ට අපගේ নমස්කාරය වේවා. කවුරුත් මේ විරාගී කුටිය වන්දනා කරන්න මහා තෙද බල ඇති කුටිය වන්දනා කරන්න. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේගේ ඉරිදි ප්‍රාතිහාරයෙන් සත්‍ය ප්‍රාතිහාරයෙන් දමනය වී වදාළ අඟුලිමාල මහරහතන් වහන්සේ වැඩ සිටි මහා තෙද බල ඇති මහා අනුකම්පා ඇති ඒ අඟුලිමාල මුනිදුන්ගේ කුටියට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද තුන්වනුවද මම වන්දනා කරමි. මාගේ වන්දනාව වේවා. ඒ අඟුලිමාල මුනිදුන්නට මාගේ ජීවිතය පූජා කරමි. පූජාම වේවා. කියන්න යෝච පුබ්බේ පමජ්ජිත්වා අඟුලිමාලෝති විස්සුතෝ අප්පමාදං සමාදාය විතතන්නෝ සුසංගතෝ තංකාරුනිකං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුතං ගුලිමාලං සාදු සාදු. මේ කුටිය වනල්ල තබා වන්දනා කරගන්න.